එකතු වෙලා ඉන්නේ Evolve 2025 අපි ව්‍යවසාය කතා අධ්‍යයනයෙන් සංවිධානය කරලා. ඔයගොල්ලන්ට යාඩිය බයික් එකක් ගන්න ඕන නම් ගන්න පුළුවන්. ලාභෙට දෙනවා. මේගොල්ලන්ට ජීවිතේ බයික් වල දෙනවා. මේ මොකද්ද මුන්නේ කරන්නේ? මොකද්ද? මේ මොකද්ද රෙන්දේ තියෙන්නේ? මෙතන තියෙනවා මචං මේ නැත්නම් මේක කැම්පස් එක ඇතුලේ කරන එක තේරුම් ගන්න. අර චමින්දයි සසේනි නංගි ඉන්නවදන මේ අපි මොකද්ද දැන් අපි කොහෙද යන්නේ කියහන්කෝ? දැන් අපි යන්නේ බ්ලොග් මොකක් ගන්න? කවදා කාව හම්බෙන්නේ අපි මේ බයික් එකක් ගන්න යන්නේ. අපි ජනිත කියලා බයික් එකක් ගමු. එකක් දාට ඕනේ. මම අරන් දෙන්නේ නැහැ. ජනිත ඉන්න මෙතන මේ අතන චමින්ද ඉන්නවා. ඒ වගේ. උඹලා අනේ වන්දන ලව් එකක් නැහැ කියලා එහෙම විකිසියා කරන්න හොඳ නෑ වා. අපි ජනිත ළඟට යනවා. ජනිත මහත්තයා. හලෝ ආයිබෝවන්. ආයිබෝවන් ඉතින් අපි බයික් එකක් ගන්නවා. අද ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ Evolve 2025 අපි ව්‍යවසාය කතා අධ්‍යයනයෙන් සංවිධානය කරලා. ඔයගොල්ලන්ට යාඩිය බයික් එකක් ගන්න ඕන නම් ගන්න පුළුවන්. ලාභෙට දෙනවා. මේගොල්ලන්ට ජීවිතේ බයික් වල දෙවුසක් නැහැ. බයික් සත්නේ යකෝ ඒක මට පස්සේ ආවුනේ. අතන චමින්ද ඉන්නවා. චමින්දට මම බයිසිකල් පදින්න දෝනිත් එක්ක පැද්දා. දෝනිත් එක්ක පැද්දද? අපි ඊට පස්සේ දෝනිට බයික් එකේ මූ බහැලෙනවා. මට අර කියන ජීවිතාවධර්මයක් ගන්න බෑනේ අයියේ. ඒ සිරාට පදින්න දෙනවද? ඉතින් ටෙස්ට් ඩ්‍රයිව් බලපන්. අම්මෝ නෑනේ. පේනන්ද ඇක්ෂන් කැමරා අරගෙන අර මොකක්ද? මේ බයික් ඒක 1.75 ආතල් බයික් එක. දැන් ගණින්කෝ. උඹට එතකොට බෝඩිමට ගියා ගියා බෝඩිමට දාන්න එන්න ඕනේ නෑ. අනේ ලොකු උදව්වක් ඇත්තටම සෑහෙන ලොකු උදව්වක් අපිට සෑහෙන මල වදයක් ඒක. අර අමිදු වගේ මම හිතන්නේ බම් බයිසිකලේ කිලෝමීටර 1850ක් විතර ගිහින් තියෙන්නේ බෝඩිමට ගිහින්. දුකයි. මට කෙල්ලෙක් සෙට් කරලා දෙන්න. ආ? මෙන්න මෙයාට කෙල්ලෙක් සෙට් කරලා දෙන්න ඕන නම්. ඇයි නායි. ආයි කොහමද පත් කාලද? ඔයාලා බයික් පැද්දේ නැද්ද? අපි පැද්ද බයික් වැඩක් නැහැ කතා කරලා සූරි බයික්. අර චූටි බයික් එක මොකක්ද? එහා පැත්තේ චූටි බයික් එක. ලක් එකමාරයි බයික් එක. හරිද? ඒක නැවතුණු කකුලෙන් පාගලා යන්න පුළුවන් නැත්නම් පැදයි යන්න පුළුවන්. පැයට කිලෝමීටර් 35යි උඩරිම යන්නේ. කවන්නේ අපි. මැරෙන්නේ මැරෙන්නේ. මැරෙන්නේ මේ බයික් ටිකම හදලා දෙන්නේ කෙල්ලුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒක වැදුණා කියලා අපිට මොකුත් වෙන්නේ නැහැ. උන්න මොකුත් වෙන්නේ නැහැ. මල් පාත් එක කියයි. මම එක්ස්පීරියන්ස් පිට කියන්නේ ගන්න. මම රෙකමෙන්ඩ් කරනවා. ඔයා රෙකමන්ඩ් කරනවා. මම දෙකම පැදලා මං කියන්නේ. ඒ කියන්නේ ගන්න කියලා තමයි කියන්නේ. ගන්න කියලා තමයි කියන්නේ. පිටි බයික් එක. මෙහෙමයි දැන් ඔය බයික් එක මම දැන් ලක්ෂ මෙයාට කියලා තියෙනවා මගේ ඊළඟ බර්ත්ඩේ එකට මම පයි බයික් එකක් කරා. අම්මට සිරි. මම දැන් අදින හිඟා කරනවා. දැන් උඹ හිතන් ඉන්නේ ගන්නවද දැන් ඔය බයික් එක? අර චූටි එක. චූටි එක. ඒක දැන් පාගගෙන යන්න පුළුවන්. ඒක හොඳයි. ලොකු දෙයක් බා. එතකොට ආයේ කාටවත් බෝඩිමට දාන්න යන්න ඕනේ නැහැ උන්ම. ලෙක්චර් ඉවරුණා වාගෙන ගියා. නේ ඒක පේනවා මං යනවා. වාය යනවා නඩ වෙලා වෙන්නේ. මට වෙලා බින අර මල් පාර තියා ඉන්නවා ඒක දැරදි. නේ ඊට පස්සේ කියන බයික් එක අවුලක් ඉඳ මරුණා කියලා කවුරුහරි කිව්වා. ඊට පස්සේ සම්පූර්ණ වැටෙනවනේ. අවුල්ල. මම දැක්කයි ලෝපු විදිය. ඒ කියන්නේ පාරේ ඉන්න මිනිස්සු මතක් කරන ඉස්සරහ බලලා යන්න ඕනේ. දැන් ඒතකොට පබසරා දැන් පදින්න නැද්ද මේක? අනේ පදින්න. නෑ ඔයා දැන් අපිව නියෝජනය කරලා පදින්න දැන් ෆ්ලේම්ස් එක ඔව් ෆ්ලේම්ස් එකේ සෙක්‍රටරි විදියට ඔයා දැන් මේක පැදගෙන යන්න ඕක ඕනේ. කියලා කොහෙද වැදුනොත් පැද්ද නැත්නම් වැඩකුත් නැහැ. ඔව්. ඊට පස්සේ තමයි යට ඉන්නයි පදින්න. මේක ඕගනයිස් කරපුවා තේරුම් නැහැ. වැඩක් නැහැ මම මේ කරේම මේ ජනිදු දැන් මේ ඊයේ ඉඳන් කියන්නේ අපිට. මේ ස්පෙෂලි ඔයාටම කියලා තමයි ගෙනල්ලා දෙන්නේ. අන්න ඒක. ඔය චූටි බයික් එක ගෙනා ඒකට අර බා. අර දැක්කද යන විදිය? ඉතාලම විනෝදාත්මකයි. හැබැයි පාර මිනිස්සු හප්පන්නවා. ඔව් ආ. නෑ නේද? මොකද සාධ්‍යයක් බලපන්. නැහැ. ඔය සද්දයක් සත්‍යයක් වත් පවන්න නෑ. පුළුවන් මිනිස්සුන්. ඇත්තයි. මේ නෑ. හැබැයි පාරේ ඉන්න මිනිස්සු මැරෙයි කියලා දෙපැත්ත බල බල ගියත් දන්නේ නැහැ නේ. කවුද? ඈ දෙපැත්තක් නෙමෙයි මෙහෙම බා. ඒක තමයි ආතල්ම කියන්නේ. ඒ කියන්නේ මෙලහට ඔබ කියන්න නැතෝනේ බැස්සේ කෙල්ල කියන්නේ ඉන්න ඇති කියලා. හරිද? යනවා පොල් ගන්න එක කියලා. බර අඩුයි. බල මිනිහා නෑ අම්මට මිනිහා පයින් යනවාද? නෑ මෙයා ඊට කියලා නේද? ඔව් ඒයිද කියලා පිටිපස්සෙන් බැලුවම පිටිපස්සෙන් දෙන්නේ ජය හතර ගන්න. ඊට පස්සේ එන චර චරස් ගාවක් දැක්කේන කොල කෑල්ල. ඒ කෑල්ලක්.
මේ පදිමු අර චූටික පදිමු චරචරස් ගානද පදින් දෙන එක නෑ මේට ඉපම් පදින්. නෑ නෑ අර චූටික පදින්න දෙනව නේද අර අරක පුළුවන් පදින්න නා ඒකනේ ඔව් ඔව් සීරියස් පුළුවන් 1.60 ඔව් පුළුවන් එතන ගිහින් කතා කරන්න උඹේ සයිස් මම පැද්දයි උඹේ සයිස් එකක් තියෙන එක ආ ඒක පදින්. මේ මේක පදින්න දෙනවද ඔය ඩිස්ප්ලේ එක කියන්නේ නෑ මස් අසල මොකද්ද පැද්දේ? ශබ්ද මේකත් පැද්ද අර අන්නගේ තියෙන අර අලු පාට එක ක්‍රීම් පාට එක අන්නේ ක්‍රීම් පාට එක ඒක නේසි මේක ටිකක් එක වැඩි අයියන්න පොඩ්ඩ මෙයා ක්‍රීම් පාට එක අර ක්‍රීම් පාට එකක් තියෙනවා නෑ නෑ මේ මේක ඉලෙක්ට්‍රික් බයික් වෙන්නේ නැති කියලා දැන් පබසර අන්තිම නිවන් යන්න හදන්නේ ඊට කලින් මූණ පෙන්නහම බලන්න මේක නෙවෙයි කොහොනේ අපි පැද්දේ මේ දෙන්න ආ කොනේ මේ අඩු මේක නම් අඩුයි මූලික ගේම එකයි ගානක් බා අරගෙන අරන් දෙන්න පුළුවන් යකෝ මේ මූලික ගෙවි අනිත් මූලික ගෙවන්න ඊට පස්සේ ඉතින් ඕ පස්සේ ගෙවපන් අම්බුඩක් දීලා ගඩු විකුණා ඉතුරු ටික ගෙවපන් මේක අරන් දෙන්න ඇත්තට වැටෙන එකක් එම නෑ නෑ පිස්සුද වැටෙන්නේ මේක එච්චර පිකප් එකකුත් නැහැ ඔව් ඔව් බලන්න දැන්නේ නෑ මේක දන්නේ නැහැ එහෙම කිව්වට නෑ මම දන්නවා. ඔය මොකද්ද පිකප් එක කියන්නේ කියන්නේ ඒක මම ඒ රෝද දෙක බා නෑ මෙහෙම කරලා කිව්වේ හැන්ඩල් එක නේ හැල් එකද හරි දැන් මෙතන හිටියා කියලා මේ ස්ටාර්ට් වෙලා ඔටෝ උඹ ළඟට එන්නේ නැහැ අර ගිහිල්ලා අතනින් කතා කරලා ඉල්ල ගන්නවා ඒ ජනිත කොයි ජනිත වෙනවා ඉන්නේ යන් වා ගම්ම ගන්නෝ මේ අර කියන්නේ ඔකේ අපිට මේ ඔය දෙන්න මේ පළපුරුදු දෙන්නෙක් විතර මේ මාව මෙතනින් සස්පෙන්ඩ් කරනවා ඔයාගේ මේ තර්ඩ් රවුන්ඩ් නේ නේ ත්‍රික් සික්ස් වගේ ගිහිල්ලා තියෙනවා අහන්න ඕනේ. අර දැන් මොකද්ද මේ පිළිවෙල කියන්න තියෙන්නේ මොකොත් නැහැ බයික් එක අරන් දෙන්නකෝ. මම පදින්න පදිනවා ෂුවර් එකටම පදිනවද පදිනවා. මට ස්කූටි පදින්න පුළුවන් ගිහලා හැප්පුණා ඒක වෙනම කතාවක්. ඔය මෙතන යනවා දෙන්නේ නැති කියන්නේ වා කතා කරන්නේ මේ සූම් ගන්න බෑද මේක සූම් ගන්න පුළුවන් කොහොම සූම් ගන්න මැදදී ආ මේ මෙතනින් පුළුවන් තමයි මේක ඔයද සුපේ 2x විදින් 2x ඉතල හරි දැන් කතා කරා දැන් උඹට යන්න තමයි මේ ආඩ පදින්න ඊට ටෙස්ට් රයිඩ් එක ටෙස්ට් රයිඩ් එක අර හරිය let's go බොරුවට තමයි කරන්නේ. නෑ ඒක නැද්ද ෂුවනේ වැටෙන එකක් නැහැ කියලා. ඒක නේ ඔයා තමයි ඒක දන්නේ ඒක අපි දන්නේ නැහැ අවුලන්නේ දැන් පණ්ඩියා වගේ ඵලයන් ඔය අපි නම් දන්නේ ටෙස්ට් රයිඩ් එක මේ පැත්තට දෙන්නේ නැද්ද? අයියා අර පැත්තට හරවන්න. මේ පැත්තට දුන්නොත් ඔයා මේ ටිකේ ඔය උඩහට ගිහින් ඒරෝම ගාලා මෙතන view එක ගාලා බ්‍රේක් යල්ලන්න පාගින් බ්‍රේක් කරලා රෙස්ට් යනවා තමයි යන්න ඕනවා මල්ල ඒ අත තියාගෙන යන්න ඒ තද කරන්න ඕක තද කරන් යන්න රෙඩි කියන එකන් යද බ්‍රේක් ඇල්ලුවම රෙඩි ඕෆ් නෑ රේඩ්නේ යන්නේ. එහෙනම් බුදු සරණයි රේඩ්නේ යන්නේ. ඔව්. ඔයන් නෑ දන්න කවුරුත් නෑ ඔයා යන්න ඕ ඇතිද
කොහොමද එක්ස්පීරියන්ස් එක? මම වැද්දා නුඹට. ඕක ෂේප් තමයි. හොයි ගමු. ගමු. ඒක මම වෙබයි. සීතා. මම ලැබලා දෙන ඒ විදිහ හම්බෙන්න. මේ කවුද චමින්ද බර්ත්ඩේට අරන් දෙනවා කියන නේද නංගි? මේක මට මේක හරන් දෙන්න. කොයි මේක පෙන්නන්නේ? ඒක තියාගන්න. මෙන්න මේ බයික් එක මට බර්ත්ඩේ එකට අරන් දෙනවා කිව්වා. කෝ චමින්ද දැන් මේක සාක්ෂියට කියන්න. මම කිව්වේ නෑ මම දන්නේ නෑ. මෙයා මට මේ බයික් එක බර්ත්ඩේ එකට අරන් දෙනවා කිව්වා. මේක විස්තර අහන්න. මේ වීඩියෝ ඩිලීට් කරන්න පුළුවන් නේ? මේ දැන් මේක විස්තර අහන්න කියලා මේ ගන්න ගන්න. ඇත්තටම මේක. හයි. මේ පොඩිය තියෙන මම ගලවලා ඉන්නම්. මොනවාද මේ? ඒ ගන්න ඕන. අනේ ඇත්තටම කවුන්? මොනේකද ගන්න ඕනේ කියන්නේ? පොඩිය රීම් පාට. මූණම් මේ ලයිසන් ගන්න ඕන කිය කියන්නේ. ඒක හරියන්නේ නැද්ද හිච්චේ? ඉච්චේක වැද්දේ නෑ. ඒක වදලා ඒක නේද? ඒක වලින්. මුං ගහලා පන්නයි බං. දැන් ඒ කියන්නේ පදින්නාගේ ආරක්ෂාවයි පාරයන්ගේ ආරක්ෂාවයි දෙකම හිතලා චූටි. චූටි එක. මොකද ඕකෙන් අනේ මම අරක ගත්තට පස්සේ අර බයික් එක බව අයියා කෙනෙක් එක අයින් කරගත්තා. ඔව් ඔව්. ඒක තමයි ඉතින්. මිනිස්සු අමාරුවෙන් කල්ලි දීලා ගන්න වාහන කැමති නෑනේ හප්පක්. පුළුවන්කමකට ගන්නවද? නෑ. ඒකට විවසායකයන්ට වෙච්ච දේ පොඩිත් ගලවන්න උනා. ඒ ව්‍යවසායකත්වයේ පළමු පියවර. පොඩි ගැලවීම. එහෙම තමයි මං කට්ටක් කාලා තමයි දවසක එන්නේ. ඔයාට මම කවදා හරි දිනුනහම මේක කියන්න. අන්න ඒකයි. ඔයාට කියන්නේ මම මේ දවස්වල පොඩි ගලවලා මේ දැනට ආවේ. ඔව් කැම්පස් එකේ පොඩි